ඇත්තටම අපි විදේශීය රටවල හිටියට මම දැක්ක සමහර අය කතා කරනවා අපි ස්වාමීන් වහන්සේ මේ රටවල් වල ජීවත් වුණාට අපේ හිත තියෙන්නේ අපේ රටේ ශ්‍රී ලංකාවේ කියලා. ඒක ඇත්ත කාගෙත් එහෙම තමයි. ඒනට අපිට මේවා හොඳ පාඩම්. අපේ රටට කොයි තරම් ස්වභාවික විපත් එදා ඉඳලා සිදු වුණාද? අපි මේ වසර 77ක 76ක 77ක සාපයක් ගැන කතා කරනවා. ඇත්තටම මේවා තමයි මේ සාපය කියලා කියන්නේ. මේ එදා ඉඳලා පාලනය කරපු රාජ්‍ය පාලකයන් මේවා හරියට හඳුනාගත්තේ නැහැ. ඒ අවස්ථාවලදී ඒවට පැලස්තර ගහලා ඒවා යටපත් කරලා ඒ අනිත් මිනිස්සුන්ගේ මිනී මතින් මරණ මතින් ඒගොල්ලෝ දේශපාලනය කරා. දැන් මං හිතනවා අපේ රටේ තාම හරියට 100%ක්ම නෑ. සමහර මිනිස්සුන්ට ඇස් ඇරිලා තියෙනවා අපි මේ රටට මොනවද කළ යුත්තේ කියලා නේ. දැන් මං දන්නවා ඔයත්තන්ට මේ මෙතන ඉන්න අයට ගොඩක් අත්දැකීම් තියෙනවා මේ ලෝකවල ඇවිදලා. මං දන්නවා අපේ මහත්මයා මෙහෙම ඇමරිකාවේ එංගලන්තේ නේද දරුවෝ ඉන්නේ එංගලන්තේ ඇමරිකාවේ මහත්තයලා ගිහිල්ලා තියෙනවා. හොඳට අත්දැකීම් තියෙනවා. ඉතින් මේ වගේ රටවල් හැම රටකම වගේ ස්වභාවික විපත්ති තියෙනවා. දැන් අපි මේ ඉන්න රටේ වුණත් ස්වභාවික විපත්ති තියෙනවා නේ. ඒ වුණාට ඒවා අවමය කරගන්න මේ රාජ්‍ය පාලකයෝ රාජ්‍ය තාන්ත්‍රය තුල ඉන්න අය කැපවෙන කැපවීම මේ රටවල් කොච්චර දුරට සුරක්ෂිතද කියලා අපිට තේරෙනවා. දැන් මම එදා ඉඳලා ඇත්තටම මම මේක අවුරුදු ගානක ඉඳලා කතා කරන්නේ අපි මේ වසර 76ක් විතර රට පාලනය කරපු මිනිස්සු ඔය කොළඹ එහෙම අපේ පන්සල් තියෙන පැත්තේ කුණු කන්දවල් ගහනවා. අවුරුදු ගානක් පරණ විච්චි කුණු කන්දවල් තියෙනවා. එතකොට මේ කුණු කන්දවල් කොච්චර ගොඩ ගැහිලා තියෙනවද? සමහරලාට මතක ඇති කාලෙක කුණු කඳු වලට යට වෙලා මිනිස්සු මැරුණානේ. අර දැක්කනේ. ඉතින් මේවා පරිසර දූෂණය ඒ වගේම මිනිස්සුන්ට ඒ තැන්වල ජීවත් වෙන්න බෑ. මුළු පළාතම විනාශ වෙනවා අපි දැකලා තියෙනවා. මම අත්දැකීමෙන් දැකලා තියෙනවා ඇත්තටම. එතකොට මං කියන්නේ ඇත්තටම හැමදාම දැන් මේ රජේවල් කොච්චර පාස් කළාද? ඔය හැම රජයකම පරිසර ඇමති කෙනෙක් ඉන්නවා. එතකොට මේ පරිසර ඇමති දැක්කේ නැද්ද හැම රජයකම? මේ අවුරුදු 50 60 පුරාවටම එක දවසින් ඔය කුණු කඳු ගොඩ ගැහුන්නේ නැහනේ. කොළඹ ඉන්න මිනිස්සු හොඳටම දන්නවා. එතකොට හැම කාලෙන් කාලෙට රාජ්‍ය පාලකයෝ ආවා, මැති ඇමතිවරු ආවා, ජනාධිපතිවරු වෙනස් වෙනවා. ඒ වගේම පරිසර ඇමතිලා බිහි වෙනවා. පරිසර ඇමතිලා මොනවද කළේ? සමහරලාට මේ පරිසර ඇමතිලා මේ වගේ රටවල් වලට ඇවිල්ලා මේවා ඉගෙනගෙන යනවා නේද? කොහොමද මේවා කළමනාකරණය කරන්න කියලා. හැබැයි එක මිනිහෙකුට තාම හරියට බැරි වුණා මේ කුණු ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න. ඒ වගේම තමයි මට එදා ඉඳලා තිබුණු අවබෝධයක් තමයි මේ රටවල් වල ඇවිදිනකොට මේ අපේ රටේ තියෙනවා මේ නාය යන ප්‍රදේශ. දැන් මේ අපේ රට එදා ඉඳලා නාය යන පැති තියෙන මහ වැස්සක් වැස්සහම ඒ වගේම ගම් වතුරක් ගලපුවාම මේ වගේ විපතක් සිදු වුණාම හැමදාම අපේ රටේ මේ විපත් සිදු වෙන පළාත් තියෙනවා. තාම මේ එදා ඉඳලා මම මේ දැන් පාලනය කරන රාජ්‍ය පාලකයන්ටයි දැන් පාලනය කරන්න පොර කන රාජ්‍ය පාලකයන්ටයි මම මේ කතා කරන්නේ. රාජ්‍ය තාන්ත්‍රයේ ඉන්න මිනිස්සුන්ට මේවා මේ අහිංසක මිනිස්සුන්ට කරන්න දෙයක් නැහැ. ඇත්තටම තාම හඳුනාගෙන නැහැ මේ භූ විද්‍යාව හා පතල් කර්මාන්ත මේ පරිසර අමාත්‍යාංශ මේ එකක්වත් හරියට නිශ්චිතව මේ රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් කොතනද? මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට සුදුසු නැති ප්‍රදේශ කොයිතැනද කියලා තාම හඳුනාගෙන නැහැ. මන් දන්නේ ඒවා පොත්පත්වල හඳුනාගෙන තියෙනවද? එම හඳුනා ගත්තා නම් අපේ රටට ආදරය කරන රාජ්‍ය පාලකයෝ බිහි වුණා නම් මේ අහිංසක මිනිස්සු ඒ තැන්වල ජීවත් කරවන්නේ. මං හිතනවා දැන් මේ අපිට මේ අවස්ථාව තුලදී මුළු රටම තෙතබරිත වුණා. මුළු රටම මේ වෙලාවේදී විපතටපත් වෙලා තියෙනවා. හැබැයි මං හිතනවා මේක හොඳ අවස්ථාවක් මේ රට හරියට ක්‍රමානුකූලව මේ රට හඳුනා ගන්න මිනිස්සුන්ට.
ජීවත් වෙන්න පුළුවන් ප්‍රදේශ තියෙනවා, ජීවත් වෙන්න බැරි ප්‍රදේශ තියෙනවා. ඕනෑම මිනිහෙකුට ගිහිල්ලා ඕනෑම තැනක අට්ටාලයක් ගහගෙන ඉන්න පුළුවන් විදියට නීති තියෙනවා. හැබැයි මං හිතන්නේ නීති ඇති හදන්න බෑ කියලා. ඒ වුණාට මිනිස්සු මේ කොහෙන් හරි ගිහිල්ලා මේවට අවසර දෙනවා. මෙතන හදන්න පුළුවන් කියලා කොහෙන් හරි ලියුම් කැලලකින් මේව හදාගෙන ඉන්නවා. මං එකයි කියන්නේ අපි දැන් හඳුනා ගන්න ඕනේ. දැන් අපි අර පුංචි කාලේ අපි දැක්ක ගම්මුදාව කියා ඉඩම් කෑලි දීගෙන තැන් තැන් වල ගිනි පෙට්ටි වගේ ගෙවල් ගහලා ඒ මිනිස්සුන්ගේ ඡන්ද ගන්න ඡන්ද ගුඬු හැටියට අපේ රටේ තිබුණු දේවල් තමමත් තියෙනවා.